අපි මේ හරියට තරඟකාරීත්වයට මුහුණ දෙනවා නම් ඇත්තටම ඔබ කරන්න ඕන ඔබ යුනික් වෙන්න ඕන. ඔබ වෙනස් වෙන්න ඕන. ඒ වගේම තමයි ඔබටම ආවේනිකත්වයක් ඔබ ගොඩනගා ගන්නටම ඕනේ. අපේ තරඟකාරී ආයතනයක් යම් දෙයක් කරනවා නම් අපි ඒකම කරන්නට යන්න හොඳ නැහැ. ඒ වගේම තමයි අපිව කොපි කරලා තවත් තරඟකාරී ආයතන යම් දේවල් කරනවා නම් අපිත් හැමදාම ඒකම කරන්න හොඳ නැහැ. අපි තව වෙනස් දේවල් කරන්න උත්සාහ කරන්නට ඕනේ. මේ වගේ වෙනසක් කරන්නට ඔබට හොඳ සංකල්පයක් තියෙනවා. ඒ තමයි ඔබගේ මෙනුවේ හීරෝ ෆුඩ් කියන කොන්සෙප්ට් එක අරන් එන්න. ඒ තමයි සාමාන්‍ය මිනිස්සු හරිම ආසයි රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා ඒකේ තියෙන වෙනස්ම කෑම එක එක්ස්පීරියන්ස් කරන්නට. ඔබගේ ඒ හීරෝ ෆුඩ් එක අනිත් තරඟකාරී ආයතනවලට වඩා ඉතාමත් ඉහළින් නම් තියෙන්නේ. මං හිතනවා ඔබට ඒ තුලින්ම ඔබගේ ව්‍යාපාරය ජයග්‍රහණය කරා අරන් යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ යුනික් කොන්සෙප්ට් එකක් ඇතුලේ මේ වගේ යුනික් ප්‍රොඩක්ට්ස් ටිකක් හීරෝ ෆුඩ්ස් ටිකක් ඔබ ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම තරඟකාරීත්වයෙන් ජයග්‍රහණය කරා යන්න පුළුවන්කමක් හම්බෙනවා. අනිත් එක තමයි වැදගත්ම කාරණාව. ඔබ තරඟකාරී ආයතනයක් ඉද මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රිය තුල ඉන්නවා නම් ඔබගේ පාරිභෝගික සත්කාරයේ කස්ටමර් සර්විස් එක නම් ඔබ ඉතාමත් මිහිලක තබා ගන්නට අත්‍යවශ්‍යම කාරණාවක් වෙනවා. ඔබ තරඟකාරීත්වයට මුහුණ දෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ තරඟකාරී ආයතනයෙන් හොඳ පාරිභෝගික සත්කාරයක් ලබා දෙනවා නම් ඔබ ඊට වඩා ඉහළ පාරිභෝගික සත්කාරයක් ලබා දෙන්නට ඕන. මොකද මේ පාරිභෝගිකයන්ගේ තෘප්තිය පාරිභෝගිකයන්ගේ මේ සත්කාරය නිසාම ඔබ වෙනුවෙන් තව පාරිභෝගිකයෝ පෙළ ගැහෙන්නට ඉන්නවා. ඒ නිසා ඔබ නිවැරදි ආකාරයෙන් හරි ආකාරයෙන් හොඳ කස්ටමර් සර්විස් එකක් දෙනවා කියලා කියන්නේ ඔබ අනිත් තරඟකරුවන්ට වඩා ටිකක් වෙනස් කියන එක. අනිත් වැදගත්ම කාරණාව තමයි පිරිසිදුකම සහ පිළිවෙල. මේ හයිජින් එකයි වයිබ් එකයි ඔබ ගාව හරියට ඔබ මේන්ටේන් කරගෙන යනවා නම් ඔබට තරඟකාරී ආයතන වල වඩා ඉතාමත්ම හොඳින් ජයග්‍රහණයක් කරා යන්නට පුළුවන්කමක් හම්බෙනවා. මේ හයිජින් එක හරියට ඔබ මේන්ටේන් කරා නම් ඔබගේ ඒ රෙස්ටොරන්ට් එකේ මාර විදියට ක්වොලිටි එකක් වැඩි වෙනවා. මොකද මිනිස්සු හරි ආසයි පිරිසිදුකමට. මිනිස්සු හැම වෙලාවෙම හිතනවා මට පිරිසිදු ආහාරය වෙලක් ගන්න හොඳ තැනක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඔබගේ රෙස්ටොරන්ට් එක ඒ ආකාරයෙන් පිරිසිදුව පිළිවෙලට දෙනවා නම් ඔබගේ රෙස්ටොරන්ට් එකට අනිවාර්යයෙන්ම පාරිභෝගික ආකර්ෂණය වැඩි වෙනවා අනිත් තරඟකාරී ආයතනවලට වඩා. ඒ වගේම තමයි වයිබ් එක. කෙනෙක් දැක්කට පස්සේ රෙස්ටොරන්ට් එකක් ඇතුළට ආවට පස්සේ එයාට ඒක අමුතුම හැඟීමක් එන්නට ඕන. මේක අමුතු හැඟීමක් කියලා කියන්නේ ඔබ දන්නවා සාමාන්‍ය සමහර රෙස්ටොරන්ට් වලට ගියාට පස්සේ ගඳයි. ඒ වගේම පිළිවෙලක් නැහැ. මේසපුඩු තබලා තියෙන ආකාරය පිළිබඳව හරි අවබෝධයක් නැතුව තියලා තියෙන තැන් තියෙනවා. හැබැයි සමහරක් රෙස්ටොරන්ට් වලට ගියාට පස්සේ තේරෙනවා ඒකේ මාර්ම සුවඳක් එනවා. ඒ වගේම ටේබල්ස් එකේ අරේන්ජ් කරලා තියෙනවා හරිම පිරිසිදුයි පිළිවෙලයි. ඒ වගේම තමයි රෙස්ටොරන්ට් ඇතුළට ගියාට පස්සේ ඉතාමත්ම සුවදායි හැඟීමක් දැනෙනවා. මෙන්න මේ විදිහට ඔබගේ රෙස්ටොරන්ට් එක හරියට ඔබගේ වයිබ් එක මැනේජ් කරගත්තා නම් එහෙම ඒ තුනත් ඔබට මේ තරඟකාරී ආයතනත් එක්ක හොඳ ගමනක් යන්නට පුළුවන්කමක් හම්බ වෙනවා.